Bang 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 balang pet bang bang balang pet bang bang balang pet bang bang. හලෝ අදත් ඕගල එකතු වෙලා ඉන්නවා බං ඉන්ටර්ටේන්මන්ට් පොඩ්කාස්ට් එකත් එක්ක. අද 2026 අවුරුද්දේ අපි ආයි පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපේ සීසන් එක පටන් ගන්නේ අවුරුදු මුල, ඊට පස්සේ අවුරුද්ද මැද වෙද්දී ටිකක් අපි කම්මැලි වෙලා නතර වෙලා යනවා වැඩි. කොහොමද අලුත් අවුරුද්දක් පටන් ගත්තා වැඩි ආපහු. අද මාත් එක්ක ඉන්නවා මගේ කෝ-හොස්ට් චාමින්. hello. අද පුනේට නැහැ. එයාට ගොඩ අසනීප තත්ත්වයෙන් ඉන්නවා. මොකද මේ දවස්වල දිගටම වැඩ කරා. මේ ඒ කියන්නේ චාමින් මේ දවස්වල ලොකු මේ ඒ කියන්නේ ගෝලීය යුද වාතාවරණයත් එක්ක සෑහෙන වැඩ තියෙනවා. ඔව් ඇත්තටම එයා ඇවිල්ලා එයා තමයි දැන් මේකේ මැද හිර වෙලා තියෙන්නේ. එනුත් දැන් කියලා තියෙනවා උතුරෙන් හැඩි ට්‍රම්පුයි දකුණෙන් පැසිෆික් සාගරයයි එක්ක එයා මැදි වෙලා ඉන්නේ කියලා එයා කියලා තියෙනවා. දැන් මේ ට්‍රම්ප්ට ඇඳුම් පවා යවලා තියෙනවා කියලා තමයි ආරංචිය. ඔව් යාර මගේ දැන් සෙන්ටර් ඔෆ් ඇටෙන්ෂන් හැමෝම බලන් ඉන්නවා එයා මොකද්ද කරන්න කියලා. ඒක අනුව තමයි අර මගේ දැන් අනිත් ලෝකනායකයොත් ඉගෙන ගන්න. ඉතින් ඒ හින්දා මම හිතන්නේ එයාට ලොකු ස්ට්‍රෙස් එකක් තියෙන ඉඳ මේ දවස් පොඩ්ඩක් අසනීප තත්ත්වයෙන් ඉඳ අද ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙන්නේ නැහැ. ඒ වුණාට මේ අපි කාලෙට පස්සේ නේ මේ මට අහන්නත් බැරුණා කොහොමද විස්තර මොනවද වෙන්නේ. ඔගේ අවුරුදු ලොකු ජීවිතේ වෙනසක් වුණා කියලා ආරංචි ලොකු වෙනසක් උන්නේ නැහැ. එහෙම ඇත්තට ලොකු වෙනසක් උන්නේ නැහැ. එහෙම ලොකු වෙනසක් උන්නේ නැහැ. මේ වෙනසක් ගැන කතා කරද්දී ඇත්තටම ඉතින් අවුරුද්දෙන් අවුරුද්ද හැමදේම වෙනස් වෙනවා. මේ කොහොමද ඇත්තට මේ UK වල දැන් මේ ලංකාවේ නම් මං ලංකාව ගැන මුලින් කියන්න මං පටන් ගත්ත නිසා දැන් මේ දවස්වල ලංකාවේ තියෙන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. ඒ කියන්නේ හැමෝම කියන අධ්‍යාපන සංස්කරණ ඕන කියලා. හැබැයි ගෙනාපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නවත්තන්න කියලා කියනවා. අපිට නව තේරෙන්නේ ඒ කොච්චර දුරට විරෝධී කියලා. ඒකට අමතරව ලංකාවේ මේ දවස්වල මාතෘකාව ගිය අවුරුද්දේ අන්තිම කාලේ ස්වභාවික විවසනයකට ලක් වුණා. ඒකෙන් සෑහෙන කට්ටියකට ජීවිත නැති වුණා. ඊට පස්සේ සෑහෙන කට්ටියට ගෙවල් දොරවල් එහෙම නැති වෙලා ලොකු ප්‍රශ්න ගොඩක් වෙලා තමයි. ඒතරම සෑහෙන කට්ටියකට හොඳ කාලෙකුත් උදා වුණා කියලා තමයි මම දැක්කේ. නම් මේ සමහර කට්ටිය සෝෂල් මීඩියා වලින් සමහර කට්ටියකට එහෙම දේවල් කරලා තියෙනවා. අපිට නම් තුලේ විශේෂ තමක් ඒක එකක්. ඊට පස්සේ අනිත් පැත්තෙන් යන ගෝලීය වාතාවරණයත් එක්ක තියෙන යුදමේ තත්ත්වය මම හිතන්නේ ලංකාවට කොහොම වෙයිද කියන බය තමයි තියෙන්නේ. මොකද අපිට ඇත්තටම යුද්ධ කරන්න බැරි රටක් නේ. යුද්ධ කරන්න බෑ කියන්නේ ගෝලීය වශයෙන්. දැන් මම මේ කිව්වන් පස්සේ කෑ දැන් ඔබට මතක නැද්ද මෙහෙම සිවිල් යුද්ධයක් තිබ්බා 30 වසරක ඒක නැති කරපු එකම රට. එහෙම නෙමෙයි මම කියන්නේ. අපේ හම්තුරුනේ ඒවා කියලා දැන් අපි ඉන්න තත්ත්වෙත් එක්ක විශේෂයෙන් අපි ආර්ථිකයේ වශයෙන් සෑහෙන දරුණුට වැටිලා ඉන්න තත්ත්වෙත් එක්ක මම හිතන්නේ අපිට යුද්ධයකට ගිහින් යුදමේ වාතාවරණයක් එක රට මේ වෙන්න පුළුවන්. ඉතින් නමුත් අපි යුද්ධ කරත් නොකරත් අපි වටෙන් මම හිතන්නේ ඒ තැන් වලට ඇදෙනවා. ඉතින් මම ලංකාවේ තත්ත්වය තාම යථා තත්ත්වෙට එන ගමන් ඉන්නේ. නමුත් තාම අපි එතන නැහැ. ඉතින් ලෝකේ අනිත් තත්ත්වෙත් එක්ක ඒ ගැන පොඩි අනිශ්චිත බවක් තියෙනවා. මේ කොහොමද ඔහේ? ඔහේ කියන්නේ මේමයි UK කියන්නේත් ඉතින් UK වලත් ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න කියන්නේ ආර්ථිකය මේ අතින් ගත්තම අර දැන් ඕනම රටක දැන් ආර්ථිකය කතා කරනවානේ කොවිඩ් වලින් පස්සේ. මොකද කොවිඩ් වලින් ඇති වෙච්ච මේ ෆ්ලක්චුවේෂන් එකත් එක්ක ඒකේ අර දැන් තමයි ඒකේ එෆෙක්ට් එක හරියටම මේ දැනෙන්න අරගන්නේ. එතකොට ඒකයි හැබැයි දැන් ආයෙත් රිකවර් එකන එනවා කියලා තමයි කියන්නේ. ඊට අමතරව ඔයගොල්ලෝ මතක දන්න චාමර මේ කොවිඩ් වලින් පස්සේ 2023න් පස්සේ වගේ ඉඳලා මේ හැම එකක්ම ස්ටාර්ට් කරද්දි නිකන් අපි World War 3 එකේ World War 3 එකේ කියලා තමයි අත්‍තරම අපේ පරණ එපිසෝඩ් බලුවත් අපි ෆස්ට් එපිසෝඩ් එක කතා කරන්නේ බලුවත් වෝස් ගැන තමයි. ඔය කියන්නේ මේ ඕක පටන් ගත්තේ මම හිතන්නේ මේ රුසියාව යුක්‍රේනට ගහන්න පටන් ගත්තන් පස්සේ ඊට පස්සේ ඒත් ජනවාරි මාසෙක මම හිතන්නේ. ජනවාරි පෙබරවාරි අවුරුද්දේ මුල් කාලේ ඊට පස්සේ ඊශ්‍රායල පලස්තීන ගැටුම
දැන් පටන් ගන්නකොටම ඉන්දියා පකිස්තාන් ගිය එක පාරක් ඊට පස්සේ ඉන්දියා පාකිස්තාන් ගියාම ඒක අවුරුදු මුලද කියලා මට මතක නැහැ. ඔව් ඒක මාර්ච් වගේ වෙන්නේ අරක මේවා වෙලා ඊට පස්සේ තමයි අර නිකන් ලොකුවටම අපි ඒප්‍රිල් වල මම හිතන්නේ එපිසෝඩ් එකක් කරා. ඒකට අපි කතා කරා දැන් ලෝක අවසාන වගේ ඉන්නේ කියලා. මේ අවුරුදු පටන් ගන්නකොටම මේ ලෝකේ විශාලතම මේ බලවත්ම ආර්ථික වශයෙන් බලවත්ම රාජ්‍ය පටන් ගත්ත වෙනිසුලාවට ගහලා. ඔව් ඒක තමයි ඒ වෙනිසුලාවේ ජනාධිපති මදුරෝ අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ දැන් ග්‍රීන්ලන්තේ ඕන කියලා කතා කරනවා. ඉතින් ග්‍රීන්ලන්තෙත් එක්කම තමයි මේ UK වලට ඔය ඉෆෙක්ට් එක. ඇත්තටම ඒ ග්‍රීන්ලන්තේ ඕන කියන්නේ ඒක මොනවා හරි තියනවද මේ? ඔව් ග්‍රීන්ලන්තේ චාමර මම ඒකම ඒක තිබ්බේ ඒකේ තියනවා කියලා මේ khනිජ මිනරල්ස් and තව එකක් තමයි චාමර ඔයකේ ඔත්තන ඇත්තටම තියෙන්නේ දැන් ඇවිල්ලා මේ අපේ නෝත් පෝල් සවුත් පෝල් කියන ඒවා මේ දිය වෙන්න අරන් තියෙන්නේ. එතකොට ඔය ඌවල මේ ලෑන්ඩ් එක දැන් මතුවෙමින් තියෙනවා. හැබැයි දැන් මේ ලෑන්ඩ් එකට කවුරුත් අයිතිකාරව හිටියේ නැහැ නේ. දැන් මොකද ඌවා ඇවිල්ලා තනිකර ග්ලැසියර්ස් වලින් ඒව කරලා කාටවත් ගිහිල්ලා වැඩක් නැහැ. හැබැයි දැන් ඉතින් කට්ටිය අර පොඩ්ඩ දඟලනවා ඔය මතුවෙන ලෑන්ඩ්ස් ටිකට පොඩ්ඩ වග කියන්න. හරි මේ ටික අපේ කියලා මේවා කරගන්න තමයි ඉතින් ඔය දඟලන්නේ. ඒක නිසා තමයි ග්‍රීන්ලන්ඩ් පොඩ්ඩක් ගන්න. මොකද ආක්ටික් වලට පොඩ්ඩක් ළඟයි. එතකොට ඒ වලට පැත්තේ යන ඒවා මොකද ග්ලැසියර්ස් ඇතුලේ තියෙන ඒවා තාම දන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලා. එතකොට ඒ වලට පළවෙනියටම රිසර්ච් කරන්න ඉල්ලගන්න ඒ වගේ දේවල් වලට තමයි ඉතින් ඔය අපි හිතනට වඩා පැත්තක් ඔය තියෙනවා. ඇත්තටම කිව්වොත් අපි සාමාන්‍යයෙන් දැන් බලන්න දැන් අපි මේ ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරද්දී අපි දැන් හිතන්නේ හරිය දැන් අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න ඕනේ කියලා. මේ අපි ගේන්නේ දැන් අද තත්ත්වයේ තියෙන දේවල් තමයි අපි ගේන්නේ. හැබැයි මම කියන්නේ අද තත්ත්ව දේවල් නෙමෙයි අපි බලන්න ඕන තව ෆියුචර් එක ගැන. මොකද මේ ළමයා 6 වසරේ ළමයා හරිය. අද දැන් 6 වසරේ. තව අවුරුද්දයි ඉතින් ඒ ළමයා ආයෙත් 6 වසරේ නෙමෙයි ඉන්නේ. එතකොට ඒ ළමයාව එතනට සෙට් කරන්න තමයි අපි බලන්න ඕනේ. ඒ වගේ තමයි ඉතින් ගෝලීය පැත්තෙන් ගත්තම වර්ල්ඩ් එකේ තියෙන පවර්ෆුල් කන්ට්‍රීස් ඔක්කොම ඒගොල්ලෝ තව අවුරුදු 10කට 15කට හිතලා තියෙන්නේ. ඒතකොට මේ කාටර කියන්න පුළුවන් ආක්ටික් දිය වෙන්නේ නැහැ දැම්ම කියලා. හැබැයි 2035 40 වගේ වෙද්දි ඕවා දිය වෙනවා. ඒතකොට දැම්ම ඕක පටන් ගත්තොත් තමයි ඒ කාලෙ වෙද්දි ඕවා රිසෝල්ව් වෙලා මිනිසුන්ටත් අමතක වෙලා මේව දෙයක් වුණාද කියලා මතකත් නැහැ. සමහරකට මිනිස්සු නැති වෙන්න පුළුවන්. දැන් කහ ගන්න කට්ටිය ඒතකොටත් නැහැත් එක්ක. හැබැයි ඒගොල්ලෝ කන්ට්‍රි එක වෙනුවෙන් ඒගොල්ලන්ගේ මේක කරනවා. මේ ඉතින් ඔයකත් එක තමයි. හැබැයි ග්‍රීන්ලන්ඩ් දැනට තියෙන ඩෙන්මාර්ක් යටතේ. මේ ඉතින් ඩෙන්මාර්ක් කට්ටිය කියලා තිබ්බා එහෙම කරන්න බෑ. අපි සවරින් කන්ට්‍රි එකක්. අපි එතකොට ඒකේ දැන් ට්‍රූප්ස් යවලා තියෙනවා යුරෝප්. මේව කරලා ඒකේ මේ මොන UK වලින් එක්කෙනෙක් යවලා තිබ්බා. ඔව් අපි ජේම්ස් බොන්ඩ් යවලා කියලා එක්කෙනෙක් ඇති කොනම ගහන්න සිද්ධිය තියෙනවා. ඔව් නෑ ඒක ඊට පස්සේ මේ ස්ටාර්මට මීඩියා වලින් යවුවා. මීඩියා වලට කියලා තියෙනවා මේ ඒක ඇවිල්ලා අපි මේ මොකක්ද ඒකට කියන්නේ මේ අර නිකන් ඒක අපි නිකන් පෙන්වන්න විතරයි අර නිකන් සංකේතාත්මකව. ඔව් සංකේතාත්මක හරියට ඒක තමයි වචනේ. පෙන්වන්න සංකේතාත්මක විදියට තමයි අපි එක්කෙනෙක් ඇව්වේ. හැබැයි අපි කරේව තමයි කරන්නේ. ඔව් ඒක ලංකාවේ ඒවා තමයි දීල්ලේ ඇත්තේ. හැබැයි ට්‍රම්ප් නිකන් හිටියේ නෑ. ට්‍රම්ප් අද මේ දාලා තිනවා ඒගොල්ලන් ට්‍රූප්ස් යන්න පුළුවන්. ට්‍රූප්ස් આવපම රටකටම 10% ටැරිෆ් ඇඩ් කරලා තියෙනවා. හොඳ මාතෘකාවක්. ටැරිෆ් සීන් එකට ආවන් පස්සේ මම හිතන්නේ අපි කලින් එපිසෝඩ් නතර කරේ උතනේ. එතන කියන්නේ නතර කරා කියන්නේ එතන පස්සේ නතර වුණා. නතර වුණා. එතන අතර අපි තර්ජන දැන් ඔය ටැරිෆ් සීන් එක මුළු ලෝකෙටම ට්‍රම්ප් දාගෙන ලොකු ප්‍රමාණය 80 70 ඕමම කියලා අන්තිමට මේ ලංකාවට 88% එක අපි අඩු කරගත්තා. විශාල ජයග්‍රහණය. මත් එක්ක මේ දැන් මේ එහා පැත්තේ ඉතාම මේ යා කියන්න ඇන මොඩස්ට ඉතින් වගේ කතා කරන්න නෑන චාමරයි කියන්නේ බැරන් ට්‍රම්ප හම්පුුණක ෝල අර හාමුදුරුවකිව නෑ ඒ මේමයි මම නෑ එකන මෙම අපි ඇත්ත කතා කරන්න ඕන් ඕ එච්චර දෙයක් රටට කරලා නිශ්ශබ්ද මං කියන්නවා හොඳනෑ නෑ ඒම මෙහෙම යව්වා ඇවිල්ලා අපිට කියන්න එපා කියලා කරපු දේවල් අපි ලාස් එපිසෝඩ් එකක හැබැයි අපි කිව්වෙන අපේ බිහයින්ද සීන්ස් මුකුත් කිව්වෙන මට හැබැයි එතුනවා ගේපාර ලංකාඩාපු වෙලා ගියාලි අන්ඩාධපුර යලා පිහිත්තලයලා කිය කිහිල්ලා අවුදුරට කිව්වගෙන වට හේතුරට ඒක ඒ හාමුදුරුව එක මේ
ඉදිරිපත් කරා මම වුණ පුදුමුණ අයි මේම කියන්න කියලා මේ මම පොරොන්දු අපිට මම කිව්වේ වුණාට ඉතින් කරන්න දෙන්න රටේ තියෙන වාතාවරණයත් එක්ක හාමුදුරන්ට ගොඩක් කට්ටිය hina වෙලා තිබ්බා ඒක ඇවිල්ලා මං හිතන්නේ මිනිස්සුන්ගේ නොදැනුවත් භාවය මොදනුවත් භාවය කතම ඇතර අපි ඒක ගැන දුක්කෙනවා නමුත් අපි සතුරු වෙනවා මම පුද්ගලික ඔව් ඒ කියන්නේ පුද්ගලික සතුරු වෙනවා මේ පොඩ්කාස් බංග කරා මිච්චර සේවයක් පිට කරන්න පුළුවන් එච්චෙක් ගැන අනිවාර්ය මිලියන එකට අධික ප්‍රේක්ෂක ජනතාව අපිත් එක ඉන්න නිසා අපි ඒ කවුන්් එක පෙන්නල තම අපි ඇත්තර මේ ජයග්‍රාණය අපි මේ ගත්තේ රට වෙනුවෙන් ඒකට හැබැයි මේ හාමුදුරුවක වන කේම්බ්‍රිජ් කේම්බ්‍රිච් නෑ හාමුදුරුවන්ට ඉතින් ඒ වෙලාවට මතකට ගෙන ඒ තමයි ඉතින් කේම්බ්‍රිජ් නිදන් නියම් කේම්බ්‍රිජ් විශ්විද්‍යාලකද අපි USA ගත්තොතම හාබඩ් මංගිතුවාම අපට කියන්න තුවා කේම්බ්‍රිජුත් ගිහිල්ලා මේ සෙක්සොලත් ඉගෙනගෙන තන්න ඇනඉතින් ඩෙක්වෙන සමාර දේවල් මම සයිපසිකට නිසා මම සමාර දේවල් වැඩිය කතා කරන්න කැමති නැහැ ඕ හාමුදුරට කියල කියලති බෝවර විස්තර බව දන්න දබෙක්තව මෙහෙම කරේ මේ කොමටික කතා කරේ දැක්කන ඒවා ආයිත්නිකන් කතා කරල දෙනක ඒම කතා කරන්න බැහැම මේක වුවට ඉතින් ආමුදුරුවම කියන අය වනට එම ගන්න බෑම දැන් වත්සප් මැසේජ් අදම්ම කියලා මේ රීඩ් කරනවා බැයිවලම මේ රිප්ලයි කරන්න වලින් රීඩ් කරත් ඒක ඒක ප්‍රයෝරිටිය එක බල්ල තමයි මට රිප්ලයි කරන්න හොම කිව්වට මට මතක්කෙනවා මේ එක ලංකා හිටිය ඔය වගේම තව පුද්ගලයෙක් මේ අත්සප්පෙන මැසේජ්ජාදාලා පුටින්න සම්බන්ධ කරගන්න පුළුවන් කියලා පුද්ගල ඔව මන්දක් චම්පිතගේ මේ කොල්ලෙකුත් ගන්න මේ දැන් කතා කල ඇබ ඒලා ගල්ල වැරගලා වගේ ප්‍රයෝගික බෑඩති අර අනිත්තක ටයිමින් බන්න ටයිමි පස්ටක් නිත අපිට රෑ දවල්ලුවට හෙර ඇ අර මොනකාරද මම නගේම කියන්න ඕකත නමයි නම වගේ පුද්ගල රට වැදගත් මගේතන ලංකාව මේ කොයිත කොත්තන ගියත් මේ නම තියෙන්නේ ඔබ පැණි මේ වීර පුතුන් හින්ද මගේත ලංකාව ඔබ සහර අලි පුද්ගලත් එක්ක සපත් වන් හිතන්නේ චාමර ඔය ලංකාවෙන් එලියට ගිය ඇමෝටම තියෙනවා අර තම රට ගැන කැක්කුම ඒ අනිවාද පැතුලෙන් නැගෙන කැක්කුම ඒක නිසාමයි රටෙන් එලියට ගිල්ල වනත් මේ තමන් ජීවත් වෙන රටට වඩා තමා හැදී වැඩි ඉපදුන රටට තියෙන ප්‍රශ්නවලට ඉතා ඇක්ටවලි ඇක්ටවලි නියම් පුදුම ඒක මොකද වැඩ ගායක් මොකක් දේරගේ නෑ ඒක ඇවිල්ල මං හිතන්නේ ඒක සයිකොලෝජලික ගත්තොත් ඇවිල්ල මේ ඕකට කියන්නේ මේ මුගත්ත මේ අරටම ඇතිය ඕටිකම් ටම ඇත්තියෙන එකට කියන්නේ මේ ඕකට තියෙන්නේ ඇත්තරම මේ පල්ලට කොන්දෙන් පල්ලට වෙන්න තියෙන අමාරුවක් එක පිටි පස්සේ පැත්තේ ඒ සයිකලෝජිකල් සයිකලෝජිකල් මොකද එකොල්ලෝ ඉඳන් ඉන්න තරමට ඒක වැඩියනවා ඉටන් ඉති පොඩ්ඩට ලාට තෙරුණ තාව ති මුණති නිස්සර මේ අවුරුදු ලක් ෆිල්ම් සේම එන්න තියෙනවා කියලා ඕ ජාමර මේ අවුත්තේ ගොඩ ෆිල්ම් දෙන්න තියෙනවා කියන්න ඇතර මේ අවුරුද්දේ ඉවරුණ තිස්සක රැහැ මේ සමරකට්ට පලෙන්ද තමයි උදේ පාන්දරම තමයි ස්ට්‍රේන්ජ තිංස් නියන් අවුරුදු 10ක නියන් ෆුල් මේක කරියට නියන් අපි ගත්තොත්තේම අපේ නියන් පොඩි කාලගත්තොත් හැරි පොට ෆ්‍රංචයිස් එක වගේ නියන් ෆුල් නිකං අවුරුදු 10ක 12ක ෆුල් මේකත් දාලා මේ කරපු එකක් හැබැයිඉතින් ඇති වැඩක් උන්නෑ මේ ඉතරගම් හරගම් කැනීට බරගාන කලින් නිකන් අපි ගත්තොත්තේම ලෝඩ් of the rings ඒ වගේ මේ දැන් වර්ල්ඩ් ක්‍රියේට් කරපු වර්ල්ඩ් වලටත් එක්ක ළඟින් තියන්නවත් බෑ මේ ඒ ඔය ලෝඩ් of the rings වචනත් එක්කවත් එකට කියන්න බෑ මට බනී මිනිස්සු දෙයක් බම ස්ටේජික්ස් බරල්ල ගත්තා සීසන් එක ඒගැන කන්සෙප් එක අමුතු වෙන මේ පොඩි ළමයි සෙට් එකක් ඒක මේ මට ගොඩක්ම මතක අර මේ ටයිටල් සීකොන්සක ඉන්ට්‍රෝ එක හෙම මේ හෙන රෙට්‍රෝ වයිබ් එකක් තියෙන ඒකනය පටන් ගත්තන එක එකන එක කලින තිබ්බා පලින් සිරිසක මේ පලවෙනි සීසන්න එක හෙනම සොලිට් සහ ඒක තිබ්බ ස්ටෝර එකත් අර මොකක්ද එකට ගැන අදබල්ද මොකක්ද අප්සයිඩ් ඩවන් එක ඇයි එක වෙන්නේ මොකක්ද මොකක් දෙක පැරල් ඩිමේශන්න එකත් ඒවගේ රහෙන කුතුහල ඇති සැකන් සීසන්න එක බැලවා සීසන බලලා
සෙකන්ඩ ගෙනේ දර මේ අර තව එන කොල්ලෙක් නිකං මේ වෙලා වගේ ඒ අරකින් කන්ට්‍රෝල් වෙනවාගේ සිද්ධත්ති හයිමයින්් එකට කෙනෙක්ටලා ඕ ඉටස මේ ඒක ඇති අම්මට අර අරමුගේ පොටිනික රීජනල් ගමේ සිද්ධියක් නැති අමට ඒක නිකං රශියාවල සිද්ධිය රශියාව මෙහෙම කරලා හෙම කල්ලා මන්න ප්‍රපගැන්ඩ තමයිද එතුරිකාට එතුරිකාට බල ඒක හරි ඉන්ට්‍රස්ටින් චාමරවායි කීපක මොකද ෆයිනල් සීසන් එකරේදී රශයා නේම එකවත් නිකන් මෙන්ෂන් එන්න වා හිතන්න කොච්චරනි නයට මම මෙතන නතර කර මම බැලුව මම බැලුව ෆෝසේෂන් ෆෝත් සීසන් එක ෆස් සීසන් එක පොඩ්ඩල් ලඟින් යන්තියන ප්ලා කියන ෆස් සීසන් තමයි ටොප් ඉට පස්සේ ෆෝත් ඉට පස්සේ සෙකන්ත ෆි් එක තම ලාස්ට විදිර තමයි තියන් පුල ඉති ඒකත් එක ස්ටාර්ට් කරේ ම දසුසය ගැන කියන ස්ට්‍රේන් ති කන කතා කරන්න තරන්න අපි නඩි දහකතර කතා කර එක ඇබයි මේ දෙදා සිසිය වෙල්ලා ෆුල් මූවිස් වලින්ම පිරිච්ච මේ අවුරුද්දක් ගී කට්ටට ගොඩක් හොඳ අවුරුද්දක් ඇත්තටම මේ ගොල්ලො ගොඩක් පරිස්සමෙන් වහනවල පාරයත්දී අදිස්සි අනතුරුණි ජීවිතය නැතිකර ගන්නතු ඉන්ඩ ලෑස්තිලයින් නොන අවුරුද්දක් ඇත්තරම ඇතරම් MCU එක රිටර්න් එක මහිතන්නේ අපි හැදිච්ච වැඩිච්චගෙන අප ටීනියස් ගොඩක් මේ වුණේ MCU එකත් එක්ක MCU එක අනි ෆ්‍රන්චයිසස් තිබ්බා පොටොත්‍රික්ෂයම තිබ ෆැන්ටසි පැත්තන MCU නිකාර ෆිචරිස්ටික් ෆයි කමික් බුක් කැරක්ටර්ස් එක තිබ්බ එකන තොර MCU එක ඉවර වෙනවා එන්ගේම් එකෙන් මේ එක් අත්තා ජාන අදක්වන ඔහු මේ ගැන ආකිවාගේ අර ගොඩක් මේ එන්ගේම්ගෙන් පස්සේ මේ මාවල් ගොඩක් ටාගට් කරයි ගොළන්ගේ මේ කොන්ටිටියකට කොලිටිකට වඩා ගොල්ල ඉස්සර නිකං වෙන ෆුල් ප්ලෑන් කරලා මේ මූවීස් ඒක උනේ මේ ඒගොල්ල අර මේ ස්ට්‍රීමින් සර්විස් එකක් දැම්මන් ඔව් ඒකත් එක්කට සේගුල ෆිල්ම් සෝල්ට නැතුව ටව සිරිස් පුෂ් කරන්න ගත්ත මගේ තන සෑන මොකමයිතන් කොවිඩ් එකත් පොඩ ෆෙක්ටක් වුණා මොකද මේ ස්ට්‍රීම් සට මේ පුෂ් කරන්න ඒකත් එක මිනිසුන්ට ඇතරම ඇතිවෙලා තිබ මොද ෆිල්ම්සෙනවා එක බලන්නත් පුළුවන් අරනියන් තිරටිකල් එක්ස්පිරියන්ස එකත් වැඩිය නෑ ඊට පස්සේ අවක අල්ල ගන්න නන්න අයිත් ටව සිරිස් බලන්න ඕනේ එකත් එක් ඉතින් ආයිත් මේ ඩූම්ස් ඩේ එකත් එක් ඉතින් ආයිත් පරණකට ඔක්කොමයිල්ලා දින ගොල්ල කියන්න නම් මේ එන්ගේම් එක සීකවන්සයක් විදිර තමයි මේක එන්නේ ඇබයි අනිත්‍යවත් කනෙක්ට තමයි කනෙක්ට් කිවට කෝම කනෙක්ට ද කියලා ති බලගන්නවා හැබ ඒකට ජාමර මේ ස්පයිඩමන් බ්‍රන්් ඩ එත්න කට්ටිය ඒකට පොඩ හිප් එක අඩුයි බ්‍රන්්ඩේ එක එනවා ඒක එන්න ජුලයි කලින්ද කලින් ජූන්නර ජුලයිලාරන මයිතන එකට තාම වැඩි හිප් හැදිල නැහැ මොකද ඒක මොකක්ද වෙන්න දාර අරක ද අපි මතකයි මේ නෝවේ හෝම් එක සෑහන හිපත් තිබ්බන මේ ඇන්ඩුගා ෆිල්ඩ පීටයි කියලා මේ සදක නම ටෝබි මැගුවයි ඒක ඒ කියලා සෑන කට්ටිය අර මට මතක එකදස්සුලර ක්‍රේඩස්වල බල්ල මේක ඩිට් කල හිටියා හෙව අරවය සෑට අනුත්්‍ය මහිතන්න කැල්ලනියම් ගේම එක ඩේලි සමාර YouTube චනස් තින ඩේලි ගොල්ල පියන් අප්ඩේට්ස් ගෙන ලීක්ස් මේක පෙන්න්න න කවුද ඔක්කො මෙන්න දැනට අපි දන්නවා ස්ටීව රෝජස් වනා ගැන මේ කවුද තෝරිටන් තෝයනවා තකොට කවුද මෙයා එනවා මැග්නිටෝන් ක්ෙක්නවා සයිකලොප්සනවා ඉ හමන දන්න කවරුහරි කියනෙ ශුව නැති කෙනෙක් කියලා එකක් එහෙම නැහැ මංගේත ඒක තම ශාමල දැ ඕක කියන්නේ දැ ඔය කට්ටියෝ පෙන්න්නනවා කියන්නේ තව කීදරක හංගල තියනද කියනක තමයි ඔතන දැන් ප්‍රශ්නය ඒවගේ සමාරකට්ට කියන මේක තමයි කෙනෙක්ට නිකන් 2 මිනිත්සත් මේ ස්ක්‍රීන් ටයිම්ය කම්බෙන් නැතිවේ මේ ඉන්න විදිර මට ප්‍රමාණය ලොකු කාස්ටක් ඉන්න ඕ හැබැයි ලිස්ටස් ලයින්න ඕ හැබැයි ඉතින් චාවර ඉතින් කොමික්ස් වලට ගයාමති ඒක ඇත්ත තමයි කොමික් නියන් එක පේජ්ජක්කේම ගත්තමන ෆුල් ෆයිට් එක ඉන්න ඉතින් හැබයි ඕකයිද මේක මේ ඒගොලන්ගේ අර දැන් නෙක්ස් ඩෙකේඩ් එකේ මංහිතන ෆ්‍රංචයිස් එක ඩිසයින්්ඩේ මේක මේ කරන එකෙන් ද අපි කිව්වනේ මේ සීරිස් ගොඩක්කාවා මේ ස්ට්‍රීමිං පැත්තර කියලා එක ගොඩක් ඒවා එච්චරනිකම් බලන්න වර්ත් නැහැ නමුත් වර්තයව තිබ ලෝකී ලොකෝ එතකොට මූන්නයි මූනයිට ඇත්තයි ඒක ලෝකී නැති වුණත් ඒක හොඳයි බලන්න පුළුවන් ඕ ලෝකී එක මේ ළඟදි මන්දැක්ක ටොමිඩල්ස්ටන්න එක ඉන්ටුවකින් අහනවා මේ ද ලෝකී සීසන් 2 එක මේ එන්ඩගේදී ස්පොයිලලට මේ ලෝකී මහිතන දැනට බලල දිනකට ඔක්කොම් බල්ල ඇති ලෝකී එනවානේ මේ
ටයිම් ලයින්ටි ඔක්කොම යා කන්ට්‍රෝල් කරන්න ගන්නවා එතකොට මේ ඉන්ටව අහන යාගෙන් මේ දැන් එන්ගේම් එකේදී සොරි ටම්ස්ටේගේදී මොකක්ද ලෝක කරන්න යා අතර නැකිටල එනවාද අත තා මෙතනද මොකක්ද වෙන්න කියලා අරය උත්තරයක් දෙන්න ඒගැන මොකක්ද වෙන්න කියලා කියන්න හැ කරි සම්බන්ධයක් තියන්න පුළුව උත්තර නොදීමත් නිකං උත්තරයක් ඉදර ගන්න පුළුවද ඔය ඇත්ත මේ ගොඩත් තියන රූමස්න යාට වෙනම ටීමක් ඉන්න යා මේ මල්ටිවර්සල් ඇවෙන්ජස් ටීම හදනවා කියලතම රූමස් න තියෙන්නේ කෝම්වෙයි තන්න මේ ඒක බ්‍රන්්ඩේ ඒවගේම තමයි නෝලන්ගේ ඕපනයිමයිකට පස්සෙන ඔඩිසි වේගත්වෙනවා එක ට්‍රේලස් ෆස් 8 මිනිත් සරි 6 මිනිත් සරි රිලිස් කරලා තිබ්බා නෝලන් ගොඩක් කලාට මේ කරනේ මෙ බැට්මෑන් හුත් මහිතර රිලිස් කරව ෆස්ට 5 මිනිත් සරි 6 මිනිත් සරි වෙන මූවගේ කලිප්පයක් තාල තිබ නත්තන් ට්‍රේල ගෙදරත් මූවගේ කලිප්ප මූවගේ ෆස් 3 මිනිත් සරි 5 මිනිත් සරි ඔම නෝටුන්න මං ට්‍රේලක දැක්කා මදරේ සමන නෝලන්ගේ වැඩවල ඉතින් කො තියෙනන යානයන් දැ මේක මහිතන්නේ ස්පෙශල් මහිතන්නේ මොකද මේක තමයි එන්ටය ෆිල්ම් එක එන්ටය ෆිල්ම් එක අයිමක් ෂූට් කලතිය මේ තන් ඕපනයිම එක මහිතන සියට හැත්තවකර සුවක් කරේ අයිමක් ගහලති නිතුරුට සමාරයව තියෙන මහිත ෆිලින් කරපු මේක එන්ටය 70mm අයිමක් ෆෝමට්ෙන් ගහලතින ෆිල්ම් තොර මේක මහිතන් නගෙන වර්ල්ස් ෆස්ට වගේ දෙයක් මේ ෆිල්ම් එක සායාගේ අර එයා ගැටන්ෂන්ට ඩීටෙල්ල නර එයා මේ ස්ටෝරී එක සාමානෙන් මේ අනි ෆිල්ම් එකස් ලෝගෙන අර ලිනිය කියන්නේ නෑ ජම් කටගෙන පියචකට යනවා ආයි බැක්කටන වගර ය ටයිම් එකත්තක සහන හට මෑට කරන මහිතන ඒකත් එක්ක ඔයඩිසිස් කතාව මේ කොහොම කියයිද කියලා බලන්න ඉන්න වෙනවා වාසනාවට දැන් ලංකා අයිමක්සත් තියෙනවා ෆුල් අයිමක් එකක් නෙමේ ඩිජිටල් අයිමක් එකක් නමුත් තියෙන එකහින්ද මයිතන්න ලංකා කට්ටිට මේ ඔඩෙසිස් අයිමක්සගේම එක්ස්පිරන්ස් කරන්න හම්බේ කියලා බලාගෙනන්න අනිවාරය අනිවාරය අනිත්තක දැන් ගැන ෆිල්ම්ස් බලන කට්ටයක් හැදිල තිනම ලංකාවේ ගැන හිටිය අලංකාර නෑ නෙමේ මක් කියන්නේ එලට අර ඒකොලන්ට ගණඩ පුළුවන් එක්ස්පිරන්සෙක් ගන්න තැන් තිබෙන තික තමයි ප්‍රශ්නක තිබේ ඇබ දැන් තියෙනවා කෙනෙ ඒවගේම තමයි දැන්රම ටිකට් එක ප්‍රයිස්සක වුණත් මේ වැඩිය කන්සිඩ කරන්න නැතුව ඉල්ල බලන්න මොකද ඕ ප්‍රයිස් ගොඩක් කියලා යන්නේ ම සෑන ප්‍රයිස් හැබයිති ගොල්ල අර මූවිය එක එක්ස්පිරන්සෙක් ගන්න නිසා යන කොච්චරම ඕන ෆෑන් බේසකින්න ඩෙඩිකේට මොකොද අපි දැක්ක පවගේ දවස ලිස සොල ෆස්පීක් ගන්න බෑ ෆිල්ම් ගැන ෆුල් බුක් හවස් ෆෝ ටිකට් ගන්න බෑ කොච්චර එක අයිමක්ගේ කොච්චර එක්ස්පෙන්සි වුණ ටිකට් කර මේ දැ අයිමක්ක විස්සරහ සීටස් සයිඩ්ඩේ සීටස් සාමාන්‍ය ගන්න ෑන ඒකත් ගන්න එකන හවස් ෆුල්ලෙන්න්නම ගන්න එච්චරටම මේකක් තියන මේ වාය කියද්දි අනිතමට මතක් වුණේ මේ ලංකාවේ ලෝකල් ෆිල්ම් සෑන ස්ටෑනඩ්ඩේ ඇවිල තියන මේ ළඟද එක දිගට රිලිස් වුනා ෆිල්ම්ස් කීපයක්ම සාමානයෙන් බලන්න පුළුවමට දෙදස් ගණන්වල සමහර එකක් දෙකක් හොඳේවාවට බෞතරයක් තිබ බලන්න බැරි ඕමර ඔයක ඔයක මහිතන ගොඩක් වනේ එකම සෙට්ටයක් තමයි ඔය මූවී සාධන්න පටන් ගත්තේ එකම ප්‍රඩියස් එකම ඩිරෙක්ට ඉට පසනිකයි ගොල්ල ගොලන්ගේ මේවටික පුෂ් කරන එකත්තමයි උනේ සමරලාටක්කෝ ඉස්නේ ළමයි පායිස්කෝල ඉන්න ළමයිටික ටාගට කරලා ඉටිකටේ විකුණ ගන්න පුලන් දෙර ළමා චිත්‍රවරය මොක්කරක්කම තීම එක තිගෙන පල්ලොටිකයි වතුරටිකයි ඔටක ඉන්න මක්කරම අලියෝ අලිය කරලා ලස් කරන ඉටසේ පන්සල් යන කට්ටිය අල්ලලා ඉරසර බන්දුව දාලා බන්දුවයි මෙයාවයි දාලා ක් හදලා ඉටසේ ජෝම් ජෝක්ට ඇත්ති ඉඳ ලයිටල හොඳ එකක් කෙනවා ඇවිල්ල බලනවා බල්ලක් ආවට පස්සේ තමයි දන්න මේක ඇවිල්ලා මේ රීමේක්යක් නැත්තන් ටැමිල් එක කොපියක් මේ ටවස කොපියක් කිවම ලංකාවේ ගොඩක් කටිය කෑගන එක ඩයි හඩ ෆෑන්ස් ලයි වගේ මේ ඇක්ටර්ස් ලයි කෑගන මේ කොපියක් නෙවේ මේක මේ රීමේක්යක් රීමෙක්යක් කියන්නේ ඉතින් එකම පලොට් එක දිට මට තියෙන එකම ප්‍රශ්නය තමයි හරි ප්‍රමණ්නෑ රීමෙක්යක් කරන්න මේ ලංකා විදිර ඇබැයි අර ටැමිල් එක හරි මලයානම් ෆිල්ම් එක හරි තියෙන ජෝක එකත් ඒ විදිරම මේ ගන්නවා කියන්නේ එක මාරම් ප්‍රශ්නය ඒන ඒක ලෝකලයිස් කරන්න ඕන ලෝකලයිස් කරන ගැන එක හෙම කරන ගෙන මේ දැම ඔකට හොඳ උදාහරණයක් මේ මටර මේ ළඟ දර මේ කොළඟ පොඩ්කාස්ටය ඇහුව මේ අපි රජිබ්බු මේ
ටීනච් මියට නින්ජට අයරස් TMNT එක ලංකා අපි බැලි අපි රජීබ්බ කියල ඒ බලද්දි ඔය මේ පීස පීසක රොටි කියලයි ඒ කාලේ පීසක එඩිය තේරෙන් නැතින්ද ඒ රොටි කියල කර එක සාර්ථකම ඒ පීසක තමයි කන්න නමු රොටිය කියන එක අරගෙන ලෝකලයිස් කරන එක සාමානය හරියට කරේ නැත්තන් අර ඔලුවට යන්න හැම අයිඩිය දැන් පීස කියන දන්නවයි මේ චාරෝ එකමය මේ පොඩිමල්ලි චූටිමල්ලි දෙගොල්ල කරන දෙයක් ගොඩක් වල දැන් සූර් පප්පා ඊට පස්සේ මේ ගොඩක්ට කැමති නෑ මොකත් මේ සූටින් මාටින් හැබයි සූටින් මාටින් එක වුණ ඩයිලොග්ස් ගත්තොත්තේම ෆුල් ඉන්දියන් වනාට මේ එක තනිකර ලංකාවේ මේ ඕඩියන්සකට මෙවන්න ඒ විදිර තමයි ඩයිලොග්ස් මෙව කරලා තිබේ ගැන කෝ රටේ ඒ වෙලාවේ යන මේ එකක් මේ සිනාරියෝසු සෙට් කරන ඒ විදිරවි කොච්චර මේ ඒත් කරන්න පුළම ප්‍රිම කරලා තිබම කොද ඇබැයිති කාටුන්නයක් දිර එක නියන් චොර කාටුන්න ඒට මේ සෝස් මැටිකරල්ලේ ගණ්ඩ දෙයක් නෑ නමු කරන්න පුළුවන්දේ කරලා ප්‍රිමේ කරාව ඇතර ඇති බලද ස්ට්‍රික්ස් මේ සුරපප්පයගේ මගේ තන සෑහන මේ සෝස් මටිකරලගේ ජෝක්සුත් තියෙන එක උඩින් තවලේරකත් දාලා සිංහලෙන් හදල දෙනවා ඒක තාමත් බලන්නපුුව නම්බල ඉදලා නම්බල ඒ ඉදලාව තියෙන්නේ ෆුල් මේකේ බව ඒතන්න සමාරලාට චාමරොල්පේ ලංකාවේ ලොකු ෝඩියන්සේකට සමාරප චූටිමල්ලි පොඩිමල්ලි තියෙන මේ චෝක්සල සමාර මේකැන් ෆුල්ලේ සොක්කොම තේරෙන්න අර මේ කැනෙ නිකම් නෝමල් උඩ තියෙන එක ඇමෝටම තේරණයන් අරම සමාරලාටනය අපිට වුණත් කලික්කෙන සමාරලා ගොඩක් කලා හිතුවට පස්සේ අම්මටසික මේක මේ එකත් තියෙන කියලාර මේ කැනෙ මම දකින්නේ ජෝකයක් වුණාව එන්නේ ඒ වගේ තියෙනවා ඒක හොඳ එකක් මේ ඕකේ සාර්ථකත්වය මහිතන ඒකාල තිබ්බේ ද ඉස්සර දැන්කටෙන් මේ අපිට ඕනොනලා කියල බලන් බෑන් ටීවි ගැනලටදා කියල බලන් සාමානෙන් චැනල්ස් හතක්කටත් තේර ඉටිගේ තමයි යන්නේ එතකොට දැන් අපි කරන්න අරක සෙනසුරාදරය හරි ස්මුලින්මගේ එරිදා උදේ මහිත දවදේ කියල සෙන්සුරාද හතටන සෙට්ට හතා මාට සෙට්ටුවන ඕක බලලවිල්ලා ඉරිදා දහම් පාසලය කතා කල එක ඉඩසයි සෞද ඉල්ල ස්කෝල කතා ර එතකොට තමයි ආතල්ලකදී දැන් ඕක වෙන්න මොක දැන් කටෙන් මිනිස්සු මේ එක වෙලාට බලනවා කියලා කැටී බලන්න එනකවර කෙක්කලාට බලන්න පස්සේ ඕන්න කතාවෙන තඩු දැස්කේච ස්කෙච් කොමටි සෑහන තියෙනවා මේ නමුත් ඒක අරලා අරාතල්ලක තියෙන්නේ වට හිතෙන් මගේ පෞද්ගලික මතේ මේ අරක තියන දර ලංකාවම එක වෙලාකට අර සෙට්ක බල්ල අනිවාරෙන් දන්න මේක වල්ලාම සෞන්ද කතා වෙල්ල ඒක තමයි ක්‍රිකට මච්චක්නොත් එහන බල්ලට ඉල්ල මච්චකම් පාඩ ඇත්තම කතා බලන්න උල්ල බලප ොට්ට කියර විස්තර බලගන්න කැච්චක් ගන්න විදිී පවා පෙන්නල කරලා පෙන්නලා හොද පිල්ම්ස් ගැන කියද්දි මේ ළඟද ඇවිලදිම පාදක අම්බැලුව ඒක සෑන් හොඳ ගැන කතාවක් විදියට එක ලොකු පලොට් එකක් නැහැ මට තේරුණ විදියට පොඩිද සිද්ධිටිකක් තියන්නේ නමු තේටික මත සෑන් රේට විදිට කියලතිනවා මියසික් ට්‍රක්ස් ටික හෙනටම වදිනවා එක එඩිට් කරලා තියෙන විදියට මාරම් හොඳ නිර්මාණයක් ලංකාවට හෝප්ප ඇත්තිනමයි දන්න මං කියන්න ලංකාවේ පුළුවන් අප බැරි නැහැ ලංකා ෆිල්ම් ලෝකට රගෙන නමුත් අප ලැංවේජ් බැරික තියෙනනේ සිංහල සාමන කතාවේ නෑන ලෝකෙලිය අඩු ගන ලංකාවේ ටව්ඩ්ඩට ගේට කරන්න පුළුවන් ලෙවල් එකට අලුත් කියැනෙ එක මාර හැමදාම තියෙන ලව් ස්ටෝරයක නැතුව මේ අමුතු පලොට්ස් එක් යන නිර්මාණටයක් කරන්න මතන් දැන් අලුත් ට්‍රෙන්් අලුතෙන් ගෙන නිර්මාණකාරය මහිතන එකට සෑන මේ ගත්තිය මතන එක හොඳ ප්‍රවණතාවය අනිත් මොන නරකුණ ශාමර මේ පොඩ්කාස්ට් අපේ මේ සොඩ් ඉවර කරන්න කලින් මට තව දෙයක් කියන්න දින ඔත්ත කන නාඩි පහකවගේ කතා කරන්න මේ ලැංවේජ් බැරි ගැන කිවම මට ලක්වනේ වා මේ ළඟදි ආවනදෙන් ගොඩ ඒයි ඒජන්ස් ගොඩක් තියෙනන ගොඩක් කට්ටය අතර ප්‍රසිද්ධ චජ්ජීපිනි ඔයා ලංකාව ගැන නෝමලි යුස් කල තියනදන ගැන ලංකාවට රිලේටඩ් මොනාරි මේ එකක් බලන්න හරි මොක් ගැන දෙයක් ගැන රිසර්ච් කරන්න හරි මොක්කරි දෙකටවා යුස් කල තියෙනවාද ඇන්ඩ ඕ චජීපිට හරි මොක්කරින් වෙන ඒජන්ට් කෙනෙක් කරේ
ජැමනයි ලංකා සම්බන්ධ දෙයක් ගැන ලංකා සම්බන්ධයක් හොයන්න චැප්ජට පාච ජට යස් කරලා නැත්තන් එමනත්තං වොයිස් එකත් එක් කතා කරන්න ඉන්ට්‍රක් කරන්න වගේ මෙ කල තිනවා ලංකාව සම්බන්ධ දෙයක් හොයන්න නම් පාවිච්චි කරන්න නැහැ ගැන ට්‍රයි කල බල්ල තිනවා සමාරෙන් සිංහලෙන් කියපු හම එක ඇහෙනවාද එකන එක තේරුම් ගන්නවාද සහ අනි පැත්තර සිංහලෙන් කතා කරනවාද කියලා මුත් ලංකාවට එහෙම හෝල නැහැගෙන සහ ඕනෑ මට තියෙන ප්‍රශ්නත්තම ජාමට එකන මම නෝමලි මේ චජිපරේ ගත්ත එක නෝමල් මේ කන්වසේෂන් යද්දී මේ මම දකින දෙයක් තමයි චජ්ජිපරී තරන්න මේ ඕන මේ ඒයි ඒජන්ටයක් ලංකාවේ ගැන ලංකාව අයිඩන්ටිටිය එක ගොඩක් ගලාට ලංකා අඩින්ටිටිය එක විදිර දෙන්න නෑ ඒක මේ ජනරේෂණයක් එන්න පුළන් ඉටස්සේ එයා ස්පීක් දැන් යට කිවොත්තේම ලංකාව ක්සන්ටකෙන් කතා කරන්න කියලා යා ලංකා ක්සන්ට කනම ඇතරම දෙන්න ඉන්දි ක්සට ඇති වගේ මේ කරේ කටෙන්ටයක් ක්‍රියට් කරන්න වනාමත් මේ ජුන තොගල්ල කරන්න පුළ ලංකායි ශ්‍රී ලංකන් ගල් කෙනෙක් නැතන් ශ්‍රී ලංකන් බෝ කෙනෙක් මේවා කරන්න ගයොත්තේව මේ මම මේ මුොත් මේ නනිගන්න රේසිස් මේම සින්නන්නේ උනාට මේ ඉන්කලෝසිව් කියන එක ඇත්තරම නෑ එක ගොඩක්ලාට ඉන්දියන් සයිඩ් කර තමයි එක මේ ගොඩම් තල්ලු කල තියන එක පුෂ් කල තියන්නේ ෆියච එක වයිස් ගත්තු තෝක ඇත්තරම ෆෙක්ටක් නබුලන් ඇත්ත කතා මොද මම දන්න දැන් ඉස්සරහට මිනිස්සුවක කෙලින්ම ෆුල් ඔයක රිලාය වෙන එකත්තමයි දැන්ටමයි වෙලා තියෙන කෙන දැනගනත් එකන චජිපට ඒජන්ස් ලැවිල්ල 100% මේ ඥාකිවරේට් නෑ කියලා දැනගනත් ගොඩක් කට තන එකල්ලා නිකම් ගොස්පල් ෘත් කියලා මක්කරේ මේ මන් ගොඩක් කලාට ෆේස්බුක් එක ස්තර තිබේ ෆේස්බුක් මොක්කර ආගමට ඇද විකිපීඩිය පේජත්තමයි දාන්න විකිපීඩිය එක ගොස්පල් ෘත්තින කියල තමයි කට්ටේ හිතන්න ඒකත්යිල්ල කව් සෝස් මේ කවර ල්ලා පලෝඩ් කරන අපට උනත් චේන්ජ් කරන්න පුල ඇස දැන් චච්චිපට දැන් ආගමට මොක්කර යොත්තම ටක්ගල චජ්ජිපිටිය එක මෙම ඉස්දිස් කර කියලදා චජ්ජිට යස් ඒක මහිතන්න මේ ඔය ඒක බලන්නේ ද ලංකාව දැවක එකොල්ල ඒක රීජනට ලෝකලයිස් කරන එතකොට කරද්දී දැ මත ඉස්සර ලංකාව ඇතර මේ Google ට්‍රන්ස්ලේට වැඩ කරන ස මෙහ ලෝකල් සෙට් එකක් ඕකේ අර පයිලට් ප්‍රජෙක්් එක් කරලා කර ඉටවසය Google මැප්සක වුණත් පාරොල්ලොට හදන එක මංහිතන්නේ ඔය මහිතන කවුරු හරි ෆෝම් වෙයි මේ ෆෝර්මුණ තොඳ නිතක ඇන්ඩේ ෆෝම් වෙන කටේ දැනගන්න හරියට මෙවා කරන කොද Google ට්‍රන්ස්ලේට වුණත් දැන් ඇවිල්ල තනිකර ට්‍රන්ස්ලේට් කරනවා හැබැයි කෙසිම යම් හරි මේකක් එන්නෑ මම ගවොත්තේම සීනිය මගේ ටයිටල් එක් ගවොත්තම සීනිය කියල වැඩි හිටි නෑ අඩු පාඩ ඒකට මහිතන දැන් හොඳ අවස්ථාව තිරවා මේ මෙහ ලෝකල් මාකට් එක කාට හරි ඉටපෙන ල ඒගොලන්ගේ මොඩල එකක් දාලා එකන ලෝකලයිස් කරපු ලෝකලයිස් කරපු මේකක් කරන්න ඒක ආපු දවසරති මෙහ මේ ආටිකල් ලියනය කට්ටියටයි චිත්‍රාදින කට්ටියටයි ලෝකල් කට්ටියට වැඩේ සෙට්ටනවා ඉටස් එකත් හරි ඕ ඇබැයි චාම මම කියන්න මේ චජ්ජිපිට අරි ඔය ඒජන්ස් ලැවිල්ල තනිකර ක්‍රියේටව් නෑ ඉට පස්සේ මම හිතනවා එක තරු ආටිස්ලට මාර මේ ස්ටේජයක් හැදේ කියලා මොකද මිනිස්සුන්ට අර චජ්ජිපිට හරි මොක්කර ඒජන්ස් ලකින් චාවර ඔක්කොම එන්නේ පැටන්ස් එගොල්ලො මෙව කරන්නේ පැටන්නය එතොර ඒ පැටන් එක දැකලා දැකලා තරු ආටිස් කෙනෙක් කවදරයාගේ රෝ ඉමෝෂන්ස් එයා හරි විදියට මෙවකරුත් ඇබයි මම කියන් තරු ආටිස් ගැන එගොල්ලොත් චජ්ජිපිටියොත් එගොලන්ට එගොලන්ගේ මේක ගන්න බෑ හැබැයි අර හරි විදිකට ගියොත් මහිතනවා එගොලන්ගේක අරව උඩින් මේ වෙනස්සලා පෙනෙයි කිය ඇත්ත කතා එක ගයකට මේ ගැන මහිතන තාව වැඩිකුර කතා කරන අද ඉක්මවා කියලදී නැබැයි දැන් වැඩේ වීගෙනනවා මෙහ ඉජිනියස්ලට සොෆ්ට ඉජිනියස්ලට ඒක කවරුත් බලන්න හැ ගැන මැනෙජ්මන්ට ොලින් බලන්න හැ මේක හිවමන් කෙනෙක් ලියලා මේක ක්‍රියේටව ටියගෙන් තියෙනවාද කියලා විතර බල අවුපුට් එක තියෙනවනම් කවරුලිවත් එකන ප්‍රශ්නයන්න හෝම් මොන කොලටියෙන් තිබ්බති කියලා මගේදන අවුලක් නෑ බලමුද අපි බලමු මේ මොන විදියට මේ විදි අපට මහ ඉස්සරට සෝටලින් කතා කර පුළුවන්ගේ අනිවර් අපි එහෙනම් අදට ඉවර කරම් එනම් අපේ ඉලියනට අධික ප්‍රේක්ෂක ජනතාවට බොහොම ස්තුති බොහම ස්තුති මේ අපිත් ඉන්න අපි අපිත් ඉන්න නමුත් අපි ශුවරණය අපි ඊළඟට කවද කරයිද කියල දෙකින්ද කියන්න මොකදර
රහය තුන්දනා එකතු එක කරගන්න එක සෑන මම තනිය මාරය ඇවිල්ල මයික කරග ම කරන අපට සතිය පිසෝඩ්ඩ අපි ඕලන්ට දැනටත් සබ්සස් කරන ඇත්තා වන පුළුවන් YouTube එක බං ඉන්ටනෙට්මන් සබස්ක්‍රයිබ් කරන්න ඊට අමතරව ස්පොටිෆයි වල පොඩ්කාස්ට ගහන්න පුළුවන් Apple පොඩ්කාස්ට් දැන් Google පොඩ්කාස් නැහැ තොට Amazon මියසික් සහ ඔබ කැමති ඕනම තැනකින් අහන්න පුළුවන් අපි පොඩ්කාස්ටික දාලා දෙන හැම තැනම ඇත අප RSS ෆීඩ් එක තියෙන එකෙන් අරගෙන අහන්න පුළුවන් එනම් සුබ 2026ක් වේ සුව අනාගතය bang bang